අපි ඕනෙම සෝෂල් මීඩියා පත්තර මොනහරි නිවුස් මීඩියා දිහා බලලා මෙතුමාගේ නම ටයිප් කරුවොත් මම කියන එකක්වත් අවශ්‍ය නැහැ මොකද ඔක්කොම දානවා. මේ කවුරුත් නෙමෙයි අපේ ඉතාම හොඳ මිත්‍ර නැහිල් විජේසූරිය මහත්මයා නෙමෙයි. නැහිල් විජේසූරිය මහත්මයා දෙන්නේ මගේ ගමෙන්මයි මහනුවර. ඉතින් මම ආඩම්බරයි එතුමාව දීර්ඝ කාලයක් පොඩි ළමයෙක් කාලේ ඉඳලා අඳුරා ගැනීමට තිබීම ගැන. සමහරවිට අර ලේකම්තුමායි අධ්‍යක්ෂකතුමා කියපු සමහර පර්සනැලිටි ට්‍රේස් මේ වගේ මිනිස්සු දිහා දැකලා බලලා ඇති වුණා වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ එතුමාට තමයි ඒක මේක කරන්න ඕනේ. ධර්මත්වත්. මෙතුමා ගැන කෙටියෙන් හඳුන්වනවා නම් අපිට කියන්න තියෙන්නේ මෙතුමා කාලකදී ව්‍යාපාරිකයෙක් හැමදාම ව්‍යවසායකයෙක් නමුත් ඔක්කොටම වඩා එයා ඊටාම මේ හොඳ donor මේ philanthropist කෙනෙක්. ඉංග්‍රීසියෙන් කියනවා නම් he was a businessman, entrepreneur, most of all the biggest attribute is that he is a philanthropist. අපි ලෝකෙ ගොඩක් ඉන්න මිනිස්සුත් තිබෙන කට්ටිය නමුත් දෙන කට්ටිය අඩුයි. නමුත් නැහිල් විජේසූරිය මහත්මයා ගැන එයා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. මෙතනින් අනිත් සම්භාවනීය මුත්තන් වගේම he is somebody who gives. කෙටියෙන් කියනවා නම් මම දන්න තරමට මම නොදන්නේ ගොඩක් ඇති එතුමා නාවික ඉංජිනේරුවරයෙක් පසු කාලකදී නාවික ඉංජිනේරු විද්‍යාලයක් එතුමාගේ දෙමව්පියන්ගේ නමින් හදලා ඒක දායක කරලා තියෙනවා රටට. අපි දැන් දකින ශ්‍රී ලංකාවේ තියෙන ලොකුම බිස්නස් සෙන්ටර් එක නවම් මාවත කියන වගුරක්. මේ වගුර identify කළා through his entrepreneurship. මේ වගුර ඔය දකින building පළවෙනි building East West Tower කියන්නේ East West company කියන්නේ මෙතුමාගේ තිබ්බ company. මේ tower එක මෙතන ගැහුවේ out of the box. නැහිල් විජේසූරිය මහත්මයා. එතකොට දැක්කම මෙතුමා මේ බේරේ ඊටම කිලිටි වතුර තියනවා කියලා 1980 ගණන් වල pipeline එක ගැහුවා මේ සුවර් එක. එතුමා කියන්නේ ඒකට සුවර් එකක් කියලා. මේ කසල පද්ධතියක් පිරිසිදු කිරීමට නාල පද්ධතියක් ආරම්භ කෙරුවා. මම මේ කියන කරපු සුළු දේවල්. කොල්ලපිටිය වෙළඳ සංකීර්ණය අපවිත්‍ර අශෝභනයේ හින්දා එතුමාගේ වෙදීමෙන් ඒක ක්ලැඩින් ගහලා මේවා කරුවා. මට හිතා ගන්න බෑ එහෙම කරන්න කියලා. තමුන්ගේ පාසලට බිලියන් 3ක් දුන්නා. තමුන්ගේ පාසල කොල්ලපිටිය වෙළඳපොළ බේරේ වැව. ඒ කියන්නේ he's a true giver. එතනින් එහාට girls high school මහනුවර උසස් බාලිකා විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, සෙන්ට් තෝමස් විද්‍යාලය වගේ විවිධ විද්‍යාල මම දන්න ටික මේ කියන්නේ. නොදන්නකම අහන්න බෑ මොකද අපි දැනගත්තොත් උසස් එතුමා කියන්නේ නැහැ. වගේ තැන් වලට මිලියන් නෙවෙයි ඔක්කොටම දීලා තියෙන්නේ බිලියන් ගණන්. එතකොට අධ්‍යක්ෂතුමා කිව්වා වගේ ලිටල් හාර්ට්ස් ෆවුන්ඩේෂන් එකේ යම්කිසි අමතර අවශ්‍යතා තිබ්බම නැහිල් විජේසූරිය මහත්මයා පැකිලීමක් නැතුව එතනත් බිලියන් ගණනක් වියදම් කරලා තියෙනවා. ඉතින් මතුමාගේ ව්‍යවසාය සහ ව්‍යාපාරික දේවල් ගැන කිවීම මම හිතන්නේ මේ අවස්ථාවේදී එච්චර යෝග්‍ය නෑ. එහෙම දෙනවනම් ඔය හොයන්න මොකක් හරි ව්‍යාපාර ව්‍යවසාය තිබ්බා අපි දන්නවා. East West, Marriott, Intercontinental, Shipping, Petroleum මේ සියලු දේ මෙතුමා කරලා දෙනවා. නමුත් අපි මෙතන විවෘත කරගෙන ඉන්න කිව්වම හැංගෙනවා කියලා. පහන පත්තු කරන්න කිව්වම හැංගෙනවා කියලා. නිහතමානී මිනිස්සු. ඉතින් මම ඊට වඩා කියන්නේ මම ඊටම ආඩම්බරයි. මෙතුමා සහ මම ඉගෙන ගත්තේ පාසලේ කියලා. ඉතින් පාසලේ යම් කිසි ආభాසයක් එතුමාට ලැබුණා නම් ඒකෙන් අල්පයක් හරි අපිට ලැබෙයිද කියලා මම බලාපොරොත්තු වෙනවා. විජේසූරිය මැතිතුමනි අපි වෙනුවෙන් මාතෘ ස්වභාවයක් කතා කරනවා.